හයි ඔයාලා හැමෝටම මේ දවස් ටිකේ බබාගේ වැඩවලට තමයි හෙට මෙහෙට දුවන්නේ. ඒ අතර පොඩි ටයිම් එකක් හදාගත්තා. මොකද මගේ යාළුවෙකුගේ සලෝන් එකක් තියෙනවා මෙතන. එතනට චුට්ටක් ආවා වැඩ වගේ කරගන්න ඕන නිසා. කොහෙ ගියත් ඉතින් මගේ චුටි මැනික මාත් එක්ක යනවා. මොකද ඔය පේනවනේ ඇවිල්ලා. හැබැයි දැන් ඉස්සර වගේ නෙවෙයි එක තැනක නම් ඉන්නේ නැහැ. මං හිතන්නේ මේ යාළුවව මට හම්බ වෙන්නේ අවුරුදු 7කින් විතර. මොකද අපි දිනට හම්බ වෙන්න chances තිබුණේ නැහැ. ගොඩක් දුරට ලංකාවේ හිටියේ නැහැ. සමහර හේතු නිසා අපි දිනට හම්බ වෙන්න හම්බ වුණේ. හැබැයි හිතවත්කම් ඒ විදිහටම තියෙනවා. එයා මට හරි ආදරේ. මාත් එයාට හරි ආදරේ. එයාට ගොඩක් මාස හිතුනේ මගේ මැනිකව දැකලා චුටි බබාව. එයා හරි දඟ මල්ලක් දැන්. පේනවනේ එක තැනක එක විනාඩියක්වත් ඉන්න නම් බෑ. හංසි ටිකක් බිසි ඒ ටයිම් එකේ වුණාට මම දන්නවා මගේ වැඩේ අනිවාර්යෙන් කරලා දෙනවා කියලා. මොකද හංසි කියන්නේ මගේ පරණ යාළුවෙක්. මම හිතන්නේ ආව අද මට හම්බ වෙන්නේ අවුරුදු 7කින් විතර. ලෑෂස් කරනවා නම් සමනින් යාගේ තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඉතින් නිල් කට් රෝඩු ඩ්‍රින්ක් එකක් අපිට හම්බ වුණා. ඒක බොන ගමන් හිටියා යාගේ වැඩේ ඉවර වෙනකම්. මොකද ඊට පස්සේ මට මෙතනිනුත් මේ වැඩේ ඉවර වෙලා තව වැඩකට යන්න තියෙනවා බබාගේ. ඉතින් මේ වැඩේට අකාලි ඉවර කරගන්නකම් අපි නිල් කටුරු ඩ්‍රින්ක් එක බිව්වා. පේනව නේද? මගේ වැඩේ යන අතරතුරේ මෙයා මෙතන ඉන්න මේ ගර්ල් එක යාළු වෙලා එයාත් එක්ක සින්දු කියලා, එතකොට එයාත් එක්ක කතා කරලා එයාට කියලා කියුටෙක්ස් ගා ගන්නවා. එයාගේ ඩ්‍රෙස් එකේ කලර් එකටම ගන්න කිව්වලු, පින්ක් කලර් එක ඕනි කිව්වලු. අනේ ඉතින් ඒ ගර්ලොත් මේ චූටි කස්ටමර් තියාගෙන එයාගේ කයිවර ටික අතහගෙන එයාට කියුටෙක්ස් ගාලා තිබ්බා. දෙකේ කකුල් දෙකේ ඉන්න අපේ අම්මලා හැමෝම දන්නවා මේ කොලන් ටික ඉස්සරහට නැති වෙනවා. හිමින් ලොකු වෙන්නකෝ කියලා තමයි හැම මොහොතකම හිතෙන්නේ. මොකද මේ හුරතල්කම මේ කියවන හැම තප්පරයක්ම ආයිනා ජීවිතේ කවදාවත් ගන්න බෑ. ඊට පස්සේ අපි ගියා හැව්ලොක් සිටි එකට. මොකද එතන බබාට ගන්න ඕන ඩ්‍රෙස් එකක් තිබුණා. මං ඩ්‍රෙස් එක පෙන්නන්න නැතුව ඉන්නම්. ඒක ඉස්සරහට යාගේ වැඩකට ගත්ත නිසා මං ඉස්සරහට එක පෙන්නන්න. ලස්සනයි. ඉතින් මේ චන්ඩි කෙල්ලත් එක්ක මම ආවා එක ගන්න. මේ වොයිස් කරනකොට හරි රිලැක්ස් එකකින් මම වොයිස් කරලා මේ වීඩියෝ එක දැම්මට ඔයාලා දන්නවා චූටි බබාලා ඉන්න අය. ඒකලත් එක ගමනක් ගිහිල්ලා වැඩක් කරගන්නවා. කියන්නේ චූටි යාලි පැටි එක ගිහිල්ලා වැඩක් කරගන්නවා වගේ තමයි. එයාට දැන් හරියට යාළුවෝ හම්බ වෙනවා. එළියට ගියාම දඟලනවා. කමක් නැහැ ඉතින් නේද මේ චූටි කාලේ විතරනේ මේ හැමදේම. ඔන්න දැන් ඒ ගමන දෙන්නේ හම්බ වෙලා එතන එහාට දුවනවා මෙහාට දුවනවා. කොහොම හරි අපි මං අද උදේම ගිය තැන වීඩියෝ ක්ලිප්ස් නමට ගන්න බැරි වුණා. මොකද බබායි වෙලාවෙම ගියත් නිදි. ඒ නිසා ෆෝන් එක එළියට ගත්තේ නැහැ. මෙතනින් මේ ඩ්‍රෙස් එකත් අරගෙන අපි ගෙදර ආවා. මොකද ඊට පස්සෙත් කරන්න වැඩ වගේ තිබුණා. හැව්ලොක් සිටි මාල් එකට යන කවුරු ඉන්නවා නම් ඇත්තටම චූටි බබාලට හරිම ලස්සන ඩෙකෝර් ටිකක් දාලා තිබුණා සිංහල අවුරුද්දට. බලන්නම වටිනේ. මොකද රබන් ගහන්න, කෝපි කඩේ, එතකොට කැවිලි හදන විදිය තව මොනවද තිබුණේ? ලස්සන කුඹුරක් හදලා තිබුණා. කරත්තයක්, වී අටුවක්, ගැමි ගෙදරක්, මේ හැම දෙයක්ම ලස්සනට හදලා තිබුණා. චුටි බබාලා ඉන්න ආලට එතනට ගියොත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් බබාලත් එක්ක. මොකද එයාලට අවුරුදු කියන්නේ වෙනමම ෆීලිං එකක් නේ. ඉතින් ඒක චුටි කාලේ ඉඳන් ඒගොල්ලන්ට දැනෙන්න වෙන්නේ නැති මෙන්න මේ වගේ දේවල් ඒගොල්ලෝ කරලා තිබුණේ. ඉතින් මේ ටිකත් එයාට බලන්න දීලා අපි ගෙදර ආවා. thank you වීඩියෝ එක බලන්න.